ඔබ නැවතත් එක්වන්නේ නිවුස් 4 ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ඔබ දන්නවා අපි ලද එසැනින් ඔබට තොරතුරු ගෙනෙනවා. එදින් අපට නැවතත් ප්‍රවෘත්තියක් ලැබී තිබෙනවා. යනුව සඳහන් කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ අභියාචන අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. එයයි මේ ආකාරයෙන් අද දිනේදී සලකා බැලෙන්නේ. යනුව පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු ජනපති ගෝඨාභය ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචන අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. යනුව අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රෙහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමයි මේ පෙත්සම සලකා බැලීමට නියමිතව තිබෙන්නේ. ඉතින් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ රොමේෂ් සිල්වා කරුණු දැක්වීමට නියමිත අතර වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුභර්ෂී හේරත් මහත්මිය කරුණු දැක්වීමට නියමිතයි. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වන්නේ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතායි. ඒ අනුව නීතිපතිවරයාත් මේත් සමග මෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙනවා ගෝඨාභයගේ පෙත්සමෙන්. ඒ අනුව එම පුවතෙන් අනතුරු අපි තෝරා ගන්නවා සලේගේ ප්‍රවෘත්තියක්. ඒ අනුව සලේ පිළිබඳ ප්‍රකාශයක් කර තිබෙනවා නීතිඥ අමිල එගොඩ මහවත්ත. එයනුන සඳහන් කරන්නේ සලේමේ උත්සාහ කරන්නේ පාස්කුව ඇතුළු අපරාධ පරීක්ෂණ වලට සම්බන්ධ ප්‍රභූවරුන් ආරක්ෂා කිරීමක් කරන්න. ප්‍රකාශය කරන්නේ නීතිඥ අමිල එගොඩ මහවත්ත. අපි දැන් එතුමන්ගේ මාධ්‍ය සාකච්ඡාව වෙතට යොමු වෙමු. මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින විමර්ශන සහ ඒ විමර්ශනයන් සම්බන්ධයෙන් ඊටමත් සමාජයේ බරපතල දුර්මතයන් ප්‍රකාශ කිරීමට ඇතැම් දේශපාලන සහ කල්ලි කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වෙනකොට හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දැඩි කතාබහක් ඇති වෙනවා. පහුගිය ජූනි මාසේ 3 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දීර්ඝ සවිස්තරාත්මක වාර්තාවක් කරා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබා ගැනීම හරහා ඒ සිද්ධියත් සමග අපි දන්නවා අර කඩිගුලක් ඇවිස්සුනා වගේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධතාවයන් එහෙම නැත්නම් දුර්මත ප්‍රකාශ කරන විවිධ පාර්ශවයන් බොහෝම දැඩි ලෙස කැළඹීමටපත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට මේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමටත් වඩා සුරේෂ් සලේගේ පරිගණකය සම්බන්ධයෙන් විශාල වශයෙන් මත ප්‍රකාශයටපත් කරනවා. අපි දැක්කා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කරනවා මේ ලැප්ටොප් පරිගණකයේ මුරපදය ලබා දීම රටේ ස්වෛරී භාවයට ස්වාධිපත්‍යයට දැඩි හානි පමුණුවනවා කියන කාරණාව. ඔහු කියනවා සරේව ප්‍රශ්න කරන්න, සරේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි ඒවට කැඳිරි ගන්නේ නැහැ කියන කාරණාව ප්‍රකාශ කරමින් හැබැයි සරේව ප්‍රශ්න කරාට කමක් නැහැ. ඔහුගේ ලැප්ටොප් එක ප්‍රශ්න කරන්න එපා කියන කාරණාව. ඊළඟට අපි දකිනවා සුගේෂ්වර බණ්ඩාර. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරේ ප්‍රකාශ කරනවා මොකටද මේ සලේගේ මේ රහස් පදය දෙන්නේ? ඒක ලබා දීම හරහා මේ කරන්නේ ඩයස්පෝරාවට මේ රට පාවා දීමක් කියලා. දැන් අපි ওই මහත්තුරු හැමෝටම කියනවා සුරේෂ් සලේ 2024 ඔක්තෝබර් මාසයේ තමයි ඔය සියලු රජයේ දරපු තනතුරු වලින් විශ්‍රාම යන්නේ. ඒ විශ්‍රාම ගිය සුරේෂ් සලේ කොහෙද හිටියේ කියලා ඔය මහත්තුරුන්ට අමතකයි. ඉන්දියාව පදනම් කරගත්ත පාත්ෆයින්ඩර් ආයතනයේ විධායක නිලධාරියෙක් විදියට එහෙම අර මිලින්ද මොරගොඩත් තනතුරු දරන ඉන්දියාව පදනම් කරගත්ත පාත්ෆයින්ඩර් ආයතනයේ තමයි ඔහු රාජකාරී කරමින් සේවය කරමින් ඉන්නේ. එතකොට සුරේෂ් සලේ මේ රටේ රාජ්‍ය බුද්ධි තොරතුරු රැසක් තියාගෙන ඉන්න සුරේෂ් සලේ මේ පරිගණකයත් අරගෙන ගිහිල්ලා වැඩ කරේ ඉන්දියාව පදනම් කරගත්ත ස්වේච්ඡා සංවිධානයකද? එතකොට ඒක මේ රටේ ස්වෛරී භාවයට බලපාන්නේ නැද්ද? මෙහෙමයි. මේ ගේන තර්ක සියල්ලම පුහු පදනම් විරහිත තර්ක වෙනවා. මොකද අපි දන්නවා සුරේෂ් සලේගේ පරිගණකය තුල දයාසිරි කියන විදිහට ඔය තරම් 2009 ඉඳලා මහා සංවේදී
බරපතල රහස් තොරතුරු සහ ඉදිරියේදී මේ රටේ සිදුවෙන මහා අපරාධ පිළිබඳ තොරතුරු තියෙනවා නම් සුරේෂ් සලේ අංක 1ට කළ යුතුව තිබුණේ මේ අවුරුදු දෙක මං හිතන්නේ සුරේෂ් සලේ ප්‍රමාදයි රටට ආදරය කරන මහා රණවිනුවෙක් කියන රට වෙනුවෙන් සේවය කරයි කියන සුරේෂ් සලේ ඒ තොරතුරු තමන්ගේ පෞද්ගලික බාරේ තියාගෙන එහෙම නැත්නම් තමුන්ගේ ලැප්ටොප් එකේ තියාගෙන ඉන්න එක නෙමෙයි කළ යුතුව තියෙන්නේ වහා මේ සඳහා ක්‍රියාත්මක විය හැකි මේ රටේ පොලිසිය ඇතුළු ඒ අදාළ අංශවලට ලබා දීම ඒක සුරේෂ් සලේ කරලා නැහැ. එතකොට දැන් සුගීශ්වරලා කියන විදිහට මේක ඉන්දියාවේ ඩයස්පෝරාවට රට පාවා දීමක් නම් සුරේෂ් සලේ දිගින් දිගටම ඉන්දියාවත් එක්ක ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැද්ද? බොහොම පැහැදිලි මේ රටේ පරිගණකයක් එහෙම නැත්නම් දුරකථනයක් එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික තොරතුරු සම්බන්ධිත නඩු භාණ්ඩයක් පරීක්ෂාවට එහෙම නැත්නම් විමර්ශනයට ලක් වෙන ප්‍රථම අවස්ථාව මේක නෙමෙයි. පහුගිය දවස්වල අපි දැක්කා විශාල වශයෙන් මේ රටට අපරාධකාරයන් නමගිය අපරාධකාරයන් පාතාලයන් අත්අඩංගුවට අරගෙන ආවා. ඒ අය අත්අඩංගුවට ගැනීමේ ප්‍රවෘත්ති දෙස බලන්න කියලා අපි ආයාචනා කරනවා. ඒ ප්‍රවෘත්ති වල පැහැදිලිවම තියෙනවා අපරාධකාරයින් පිරිසක් අත්අඩංගුවට ගද්දී ඔවුන් බාරයේ තිබිලා ගත්ත ලැප්ටොප් දුරකථන පිළිබඳවත් එම ප්‍රවෘත්ති වල වාර්තා වුණා. ඒ ලැප්ටොප් දුරකථන ඒ තියෙන මෙවලම් පරීක්ෂා කිරීම සඳහා අපි දැක්කේ නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර සුගීශ්වරලට ඕන විදිහට අධිකරණයට ගිහින් නියෝග අරන් එනවා නෑ මේ රටේ අපරාධකාරයින් පවා Tamanට විරුද්ධව චෝදනාවක් තියෙන වෙලාවේ ඒ චෝදනාවට සහාය දක්වමින් ඒ උපකරණ වලට ඒ පරිගණක වලට ඒ දුරකථන වලට ප්‍රවේශය අපරාධ විමර්ශකයන්ට ලබා දෙද්දී මේ රටේ බුද්ධ්‍යංශ ප්‍රධානියෙක්ව හිටි මේ රටේ නීතිය පිළිබඳ හොඳ දැනුමක් තියෙන මේ රටේ මහා විශාල රණවිරුවෙක් යයි කියා ගන්නා සුරේෂ් සලේ මේ වෙලාවේ තමන්ගේ මුරපදය ලබා දීලා තමන් සන්තකයේ තියෙන මේ පරිගණකයට ප්‍රවේශය ලබා නොදීම තුලින් මේ සිද්ධ කරන්නේ ඇතැම් අර දේශපාලඥයෝ කියන විදිහට තාම සුරේෂ් සලේ කාවවත් පාවා දීලා නැහැ. ඒ කියන්නේ සුරේෂ් සලේ උත්සාහ කරන්නේ මේ රටේ පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් අපරාධ ගණනාවක් පිටුපස ඉන්න මේ රටේ දේශපාලඥයින් ඇතුළු මේ රටේ ප්‍රභූයයි කියා ගන්නා අපරාධකරුවන් ආරක්ෂා කිරීමද කියන ප්‍රශ්නාර්ථය මේ රටේ ජනතාවට තියෙනවා. එසේනම් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට ඔබෙන් සමගන්නවා මේ ලද එසනින් පුවත් ඔබට ගෙනෙන News 4 News.